බයිබම් බැක් අත මම කතා කරන්න යන මාතෘකාව ඔයාලා හැමෝම මාස එකක් ඔයාලා ෆේවරිට් එක දාලා තිබ්බේ ගොඩක් කට්ටිය ස්කොට් එක. ස්කොට් එක ගැන අද අපි කතා කරමු. ස්කොට් එකේ ඔයාලට මිස් වෙච්ච ගොඩක් දේවල් මම අද කතා කරනවා. අනිවාර්යෙන් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න ඔයාලට ස්කොට් එක විතරක් ගැන නෙවෙයි ඔයාගේ හැම දෙයක්ම ඕවරෝල් අපි අද කතා කරමු. ගොඩක් දේවල් අරගන්න තියෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට යමු. මේ තමයි ස්කොට් එක ගැන කරන අද. ඔයාලා දන්නවද? ඇඟක් කොටි එකක් හැදෙද්දී ඒ ඇඟේ මේන්ම පාර්ට් එක තමයි අපේ ඉනෙන් යට කොටස. කියන්නේ ලෝ බොඩි පාර්ට් එක. ඒක ප්‍රැක්ටිකලි ඔයාලට ගත්තොත් අපි දවස් 30 කරන වැඩවලට 90%ක්ම සපෝට් එක දෙන්නේ අපේ කකුල් දෙකේ. එහෙම නැත්නම් අපේ ඉනෙන් පල්ලෙහා කොටසේ. අපි මේකට කොච්චර හොඳට ට්‍රීට් කරනවද? එහෙමත් නැත්නම් අපි කොච්චර දුරට මේ අපේ ඉනෙන් පහත කොටස බලා ගන්නවද කියලා කියනවනම් ඒ විදිහට තමයි ඔයාගේ උඩ කොටස. එහෙමත් නැත්නම් අපර් බොඩි එක මම මේ කතා කරන්නේ වගේ මොලේත් එක්කම. ඒක ඉන්ටර්නල් දෙයක් ඇතුලේ තියෙන දෙයක් වුණත් ඔයාගේ මොලේට පවා බලපානවා මේ ඔයාගේ ඉනෙන් යට කොටසේ තියෙන ශක්තිය සහ බොඩි බැලන්සින් එක කොහොමද බොඩි එකක් මේන්ටේන් කරන්න කියන එක ගැන අපි බලමු ඉස්සරහට ගිහින් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔයාගේ ඇඟ හැමදාම එකම තැනකද? දැන් ඔයා ට්‍රේනින් කරනවා, මහන්සි වෙනවා, දාඩිය දානවා, කෑම කනවා. හැබැයි ඔයාගේ ඇඟේ ග්‍රෝ එකක්, ප්‍රෝග්‍රස් එකක් නැද්ද? මේකට හේතුව අනිවාර්යෙන් ලෙග්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මේකට හේතුව ඔයා හරි ලෙග්ස් වර්ක්අවුට් එකක් කරන්නේ නැති එක වෙන්න පුළුවන්. හරි. මේ ලෙග්ස් වලට අපි කරන එක්සයිස් වල කින් එහෙමත් නැත්නම් රජ්ජුරෝ තමයි ස්කොට් එක. මොකද මම එහෙම කියන්නේ ස්කොට් එක කරනවා කියන්නේ අපි ඇත්තටම ගත්තොත් ස්කොට් එක කියන්නේ ඔයාගේ මුළු බොඩි එකම හොඳ ફોකස් එක තියෙන හොඳ ස්ට්‍රෙන්ත් ලෙවල් එකකට හදන හොඳ තැනකට අරන් යන එක්සයිස් එකක්. ඔයා කවදා හරි ස්කොට් එක අවොයිඩ් කරනවා, ඔයා ස්කොට් එක කරන්නේ නැත්නම් ඔයා ස්කොට් එක ස්කිප් කරන කෙනෙක් නම් දැන් ඉදා හිතාගන්න මම හිට ඉඳන් ස්කොට් ගහනවා කියලා. මොකද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ස්කොට් එක කොහොමද හරියට කරන්නේ, කොහොමද ඒකට ඔළුව හදාගන්නේ. මොකද ගොඩක් කට්ටිය ලෙග්ස් කරන්න අකමැති. ඒකට හේතු මොනවද? මේ හැමදේම මම ඔයාලත් එක්ක කතා කරනවා. අපි බලමු වීඩියෝ එක ඉස්සෙල්ලා කොහොමද ස්කොට් එක යන වේරියේෂන්ස් දෙකක් තමයි අද මම පෙන්නන්නේ, ෆ්‍රන්ට් ස්කොට් එක සහ බෑක් ස්කොට් එක. ඔයාලට මේ දෙකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ස්කොට් එක ගැන. වීඩියෝ එක විතර බලලා විතරක් ඉන්න එපා. අපි එතනින් එහාට කතා කරමු වීඩියෝ එක ගැන කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති ෆ්‍රන්ට් ස්කොට් එකේ මෙයා බායක තියාගෙන ඉන්න තැන. අපේ ෂෝල්ඩර් එකේ හොඳ බැලන්ස් එකකින් බාරක තියාගන්න ඕනේ. මේක ලොකු වේට් එකක් යනවා නම් ඔයාලට ස්ට්‍රැප්ස් දෙකක් වගේ යූස් කරලා ලොක් කරගන්න පුළුවන්. එමත් නැත්නම් ස්මිත් මැෂින් එකේ ගහන්න පුළුවන්. මේක ටිකක් ඇඩ්වාන්ස් එකක්. මෙයා කරන්නේ ඇඩ්වාන්ස් එක්සර්සයිස් එකක්. ෆ්‍රන්ට් ස්කොට් එක ගොඩක් කට්ටියට මිස් වෙන ස්කිප් කරන එකක්. මොකද මේකට ඕල්ටර්නේටිව් තියෙනවා කියලා ගොඩක් කට්ටිය මැෂින්ස් ගහනවා. මැෂින්ස් වලින් ගත්තට මේක තමයි මම රෙකමන්ඩ් කරන හොඳම එක්සර්සයිස් එක වගේ කොට්ස් වලට. මේ එක ස්කොට් එකක්. හරි, ඔයාලට පේන ඇති මේකේ මම ටිකක් ලොකු වේට් එකක් තමයි ස්කොට් එක යන්නේ කිලෝ 140ක් වගේ. එතකොට මම අනිවාර්යෙන් බෑක් සපෝට් එකට කවුරු හරි තියාගන්නවා. මොකද රිස්ක් එකක් ගන්න ඕනේ නැති නිසා. ඒ වගේම ඔයාලා ග්‍රිප් එක හොඳට බලන්න. මම ග්‍රිප් එක හොද්දට ටයිට් අල්ලන් ඉන්නේ. බායක කොහෙටවත් යන්න දෙන්නේ නැහැ. මොකද එතකොට අපේ ඔළුවෙන් හොඳ ෆෝකස් එකක් තියාගෙන ස්කොට් එක ගහන්න පුළුවන්. අපේ අතේ එහෙමත් නැත්තම් අපේ බැක් සපෝට් එකේ මේ හැම දෙයකම කවුරු හරි සපෝට් එකට ඉන්නවා කියලා තේරුණාම අපි සපෝට් එකක් ගත්තත් නැතත් ඔයා හොඳ කොන්ෆිඩන්ට් ලෙවල් එකක ඉන්නවා. එතකොට ඔයාට හොඳ ස්කොට් එකක් ගහන්න පුළුවන්. මේක ගොඩක් කට්ටිය මිස් වෙන තැනක් සහ ගොඩක් කට්ටියට නොතේරෙන තැනක් කියලා මම හිතනවා. එහෙම නැති ඇත්ත. එතකොට බෙල්ට් එක ඔයා දානවා නම් අනිවාර්යෙන් හොඳට ටයිට් කරගන්න. මොකද කොන්දට හම්බෙන සපෝට් එක ආව ගොඩක් වෙනස් කරනවා මෙන්ටලි. මං අර කලින් කිව්වා වගේ කලින් වීඩියෝ වල කිව්වා වගේ මෙන්ටලි සපෝට් එක මෙතන මාරම විදිහට වැදගත් වෙන දෙයක්. අපි බලමු දැන් අපේ මගේ පාර්ට්නර් කොහොමද
ස්කොට් එක ගහන්න කියලා. එයත් එයාගේ හෙවිවේට එකක් නෙවෙයි මේක. තව යට යන්න පුළුවන්. අද අපි වෙන වේරියේෂන්ස් ටිකක් යන නිසා තමයි එයාගේ මේ වේට් එක යන්නේ. ඔය බලමු වීඩියෝ එකේ. ගොඩක් කට්ටිය කරන මිස්ටේක් එකක් තමයි හදිසි වෙන එක. ස්කොට් එකක් ගහද්දි පුළුවන් තරම් ටයිම් ගන්න එක. මම ඩෙඩ් ලිෆ්ට් වලටත් ඔයාලට කියනවා. පුළුවන් තරම් හෙවි එක්සයිස් එකක් කරද්දි පුළුවන් තරම් ටයිම් අරගෙන කරන්න. හලබලේ යන්න එපා. මේකේ මෙයා කරන ෆස්ට් 2-3 reps එයාට ලොකු කන්ෆිඩන්ට් එකක් නැහැ පාතට යන්න. එතකොට මම මේ කන්ෆිඩන්ට් එක යාගේ පිටිපස්සේ දාන් හදනවා. ඒක තමයි ස්පොටර් කෙනෙක්ගේ සහ ට්‍රේනර් කෙනෙක්ගේ තියෙන ලොකුම වගකීම. මම මේ කරන්නේ එයාට සපෝට් එකක් දෙන ගමන් එයාගේ ඔළුව හදන එක වාට you can do this. එයාට මේ වේට් එක උස්සන්න පුළුවන් කියන එකට. අපි හැමෝටම ෆිසිකලි සපෝට් එකට වඩා මේ මෙන්ටලි සපෝට් එක තියෙනවා නම් ලොකු දෙයක් කරගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක තව දෙයක් මම මේ කියන ටෙක්නිකල් පැත්ත. ඔයාලා වේට් යූස් කරද්දී අනිවාර්යෙන් බැරි බරක් දාගෙන බැරි ෆෝම් එකක් හදාගෙන යන්න try කරන්න එපා. මුලින්ම පොඩි බරකින් යන්න. දැන් මම මේ කරන්නේ drop set එකක් backup set එකක්. ඒ කියන්නේ මම ආයෙම පොඩි වේට් එකකින් අඩු රෙප්ස් ගානක් හෝ කුමට පුළුවන් ගානින් රෙප්ස් ගානක් උස්සන එක තමයි මේ කරන්න. කාට හරි ප්‍රශ්නයක් නම් මොකද්ද මේ කරන්න කියලා මම වේට් එක අඩුවෙන් දාලා ආයෙම කරන්න හේතුව තමයි එකක් මට මගේ හරි ෆෝම් එක යන්න ඕන නිසා එකක්. අනිත් එක තමයි අපිට ඒකෙන් මසල් එක තව පොඩ්ඩක් හොඳට පම්ප් එක තියාගන්න, මසල් එක ටිකක් ඩැමේජ් කරන්න. ඔයා කලින් හෙවි සෙට් එකේ හරියට වර්කවුට් එක කරේ නැහැ වගේ නම් ඔයාට ඒක ඔළුවෙන් සැටිස්ෆයිඩ් කරගන්න හොඳයි මේ ක්‍රමේ. හැබැයි මේක හැම තැනටම සූට් වෙන්නේ නැහැ. හැමෝටම සූට් වෙන්නේ නැහැ. රයිට්. ඕක තමයි ස්කොට් එකේ මේන්ම මං කියන්න හිතුව දේ. ඔයාලා දකින්න ඇති මෙතන මම බෙල්ට් එකක් යූස් කරෙත් නැහැ. මෙයා වේට් එක ගත්තට බෙල්ට් එකක් යූස් කරන්නෙත් නෑ. අපි හැමෝම සාමාන්‍ය බෙල්ට් ස්ට්‍රැප්ස් යූස් කරනවා තමයි සේෆ්ටි එකට. හැබැයි පුළුවන් තරම් ඒකත් අපි කන්ට්‍රෝල් එකකින් යන්න ඕනේ. මොකද බෙල්ට් එකක් ස්ට්‍රැප් එකක් අපි ඒකට හුරු වෙනවට වඩා එඩික්ට් වෙනවට වඩා ඊට පස්සේ ඔයාලට බෙල්ට් එක නැතුව පොඩි වේට් එකක්වත් උස්ස ගන්න බැයි නම් වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් නැචරල් ස්ට්‍රෙන්ත් එක හදාගන්න. ඒක තමයි දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක. හරි. ස්කොට් එක ගැන ගොඩක් වීඩියෝස් තියෙනවාට YouTube එකේ Facebook එකේ ඕන තරම් බලන්න පුළුවන්. කකුල් තියාගන්න ඕනි මෙතන. ඔයා බාර කල්ලා ගන්න ඕනේ මේ. ඔයා කොච්චරක් පාතර යන්න ඕනද, කොච්චරක් උඩට එන්න ඕනද, මේ හැමදේම ගැන ගොඩක් වීඩියෝස් ඔයාට හොයාගන්න පුළුවන්. ඒ නිසා මම ඒ සරල පාර්ට්ස් ටික වැඩි කියන්නේ නැතුව මම එතනින් එහාට මගේ කවර් කරන්න ඕන ටික මම ඔයාලට කවර් කරන්න. පළවෙනිම දේ තමයි ස්කොට් එක කියන්නේ මයින්ඩ් මසල් කනෙක්ෂන්. මෙන්න මේක හොඳට තියාගන්න පුළුවන් එක්සයිස් එකක්. ඔයා මයින්ඩ් මසල් කනෙක්ෂන් කියන එක හරි පර්ෆෙක්ට්ලි කරනවා නම් ඔයාට ස්කොට් එක කරන එක නැති. මේකේ ගොඩක් වෙලාවට වේට් එකට වඩා ඔයාගේ ෆෝකස් එක, ඔයාගේ කන්ට්‍රෝල් එක, ඔයාගේ බොඩි බැලන්සින් එක, ඔයා කොහොමද දෙයකට ස්ට්‍රගල් කරන්නේ, කොහොමද දෙයකට මූණ දෙන්නේ කියන එක ස්කොට් එකකින් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔයා ස්කොට් එක කරද්දී අපි බාර් එක අරගෙන අපි හිතමු ෆ්‍රී බාර් එකකින් කරනවා කියලා, නැත්නම් ෆුල් බොඩි කරනවා කියලා. ඔයා නොසිතූ වෙලාවක පාතට එනවා. එතකොට ඔයා බොඩි එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ වැටෙන්නේ නැතිව. ඒක අපි හරියටම කියනවා නම් අපි සාමාන්‍යයෙන් ස්කොට් එක කරන්නේ අංශක 90ක්. ඒකත් එක්ක අපිට තව ඩීප් ස්කොට් එකක් යන්න පුළුවන්. අපේ කාෆ් මසල් එකේ අපේ හෑම්ස්ට්‍රින් එමත් නැත්නම් පිටුපස කොටස ගෑවෙන ගන්නට මේක මේ දෙක තමයි ගොඩක් කට්ටිය යූස් කරන්නේ. අපි ඒකේ මසල්ස් හැදෙන ගැන පස්සේ කතා කරමු. අපි මුලින්ම මේ බේසික් ස්ටෙප් එකට යමු. ඔයා ස්කොට් එකේ හරි විදිහට කරනවා නම් ඔයාට මයින්ඩ් මසල් ෆෝකස් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේක අපි ජීවිතේට ගත්තොත් ඔයාට ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් ඔයාට ටෙන්ෂන් එකක් තියෙන වෙලාවට ඔයා කොහොමද මූණ දෙන්නේ ඒකට. අන්න ඒක තමයි අපි ස්කොට් එකෙත් කරන්න ඕනේ. ඔයා කොච්චර ලොකු වේට් එකක් දැම්මා, ඔයාගේ බර කිලෝ 60ක් නම් ඔයා ඒ කිලෝ 60ට වඩා ලොකු වේට් එකක් උස්සනවා කියන්නේ ඔයා පර්ෆෙක්ට්. මොකද ඔයාගේ බොඩි එකේ බර ඔයාට උස්සන්න පුළුවන් කියන්නේ කකුල් දෙකකින්. ඔයා එතනම ලොකු ස්ටෙප් එකක් හොඳ ෆෝවර්ඩ් වෙලා තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒක තව ඉම්ප්‍රූව් වෙනවා කියන්නේ ඔයාගේ මයින්ඩ් මසල් කනෙක්ෂන් පර්ෆෙක්ට්ලි වැඩ. බය වෙන්න එපා. ස්කොට් එක කරන්න පළවෙනිම දේ ඔයා බය වුණොත්, ඔයා වේට් එකට බය වුණොත්, ඔයා යන පොසිෂන් එකට බය වුණොත්, ෆෝම් එකට බය වුණොත් මේක පොඩ්ඩක් අමාරුයි.
මුලින්මවා පටන් ගද්දි ජිම්ම එකට ගියපු ගමන් ස්කොට් එක ගහන්න try කරන්නත් එපා. මොකද වාට ඒකට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් ලෙග් ප්‍රෙස් එක, ලෙග් එක්ස්ටෙන්ෂන් එක, ඔයාගේ හැම්ස්ට්‍රින්ග් වලට හැම්ස්ට්‍රින්ග් කියන්නේ අපේ කකුල මෙහෙම නම් කකුල පිටිපස්ස නම් මේ ඉස්සරහා පැත්ත නම් මේ තියෙන පිටිපස්ස. මෙන්න මේ ටිකට තමයි අපි හැම්ස්ට්‍රින්ග් කියන්නේ. අන්න ඒ මසල් එකේ සපෝට් එක ඔයාලට ස්කොට් එකට අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. එතකොට ලෝ බොඩි එකේ මොකක්ද ඔයාලට වෙන්නේ? ඔයාගේ බඩේ එහෙමත් නැත්නම් ඔයාගේ කෝ එකේ ස්ට්‍රෙන්ත් එක හොඳයි නම් ඔයාට යටට ගිහිල්ලා උඩට එන එක නැති. ඒකත් අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඔයා ග්‍රිප් කරගෙන ඉද්දි ඔයා ග්‍රිප් එක ගොඩක් කට්ටිය අල්ලගන්නේ මෙන්න මෙහෙම. කියන්නේ අපි මෙතනින් ලොකු ටෙන්ෂන් එකක් දෙනවා රිස්ට් එකට. එතකොට ඔයා බර දාන්න ඔයාගේ ඇඟිලි වල තමයි බාර එක තියෙන්නේ. එතකොට වෙන්නේ එකම දෙයයි ඔයා උඩට එද්දි බාර එක අන්බැලන්ස් වෙලා ඔයාට බර උස්සන්න එක කෙසේ වෙතත් බාර එක අන්බැලන්ස් වෙලා ඔයා මනසින් වැටෙන්න පුළුවන්. ස්කොට් එක කියන්නේ තනිකර ඔයාගේ මයින්ඩ් කොන්ෆිඩන්ට් හදන එක්සර්සයිස් එක. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ මනසින් මයින්ඩ් සෙට් එක හදාගන්න ඕනේ හැම දෙයකටම කලින්. එතකොට තමයි ස්කොට් එක සක්සස් වෙන්නේ.